හරි ළමයි අද අපිට තියෙන්නේ වැට් සම්බන්ධ ගිණුම්කරණය. වැට් ගිණුම් තැබීම තමා අපි අද කොටස පටන් ගන්නෙ. මුලින්ම බලමු මොකද්ද මේ වැට් එකක් කියන්නේ කියලා. වැට් කියන්නේ ළමයි අපි කියනවා value added tax කියලා. value added tax මේක අපි සිංහලෙන් කියනවා එකතු කළ අගය මත බද්ද කියලා. එකතු කළ අගය මත ඒක බද්දක් ටැක්ස් එකක් මොකද්ද කියලා අපි පොඩි ඉස්සෙල්ලා මොකද්ද මේ වැට් එක කියන්නේ කියන එක පොඩි අයිඩියා එකක් අපි අදහසක් ගමු. ළමයි වැට් කියන්නේ රජයේ වක්‍ර බද්දක්. අපි දන්නවා රජයක් පවතින රජයක් බදු කියන දේ අය කරනවා. හරි? රජයේ ප්‍රධානම ආදායම් මාර්ගය තමයි මෙන්න මේ මිනිසුන්ගේ මහ ජනතාවගෙන් බදු අය කිරීම. ඒතර බදු අය කිරීම කොටස් දෙකකට බෙදෙනවා. රජය අය කරන බදු කොටස් එක කොටසක් අපි කියනවා ඍජු බදු. ඍජු බදු. ඒ කියන්නේ මිනිසුන්ගෙන් කෙලින්ම ටැක්ස් අය කරනවා. ඔය ආදායම් බද්ද. මිනිසුන්ගේ ආදායම මත කෙලින්ම බදු අය කිරීම තමයි මේ ඍජු බද්දකට අයත් වෙන්නේ. මිනිස්සු දන්නවා කෙලින්ම මම කොච්චරක් ගෙවනවද කියලා. හරි. ඒක ප්‍රතිශත හදලා ලස්සනට මිනිසුන්ගෙන් තමන්ගේ ආදායම මත අය කරනවා. ඒක අපිට එච්චර මෙතනදී අදාළ වෙන්නේ නැහැ. අපිට ගණන් හදන්න තියෙන්නේ වැට්. ඒ කියන්නේ ඊළඟ බදු වර්ගය තමයි ළමයි රජය අය කරන වක්‍ර බදු කියන જાතියක් අය කරනවා. වක්‍ර බදු ඉන්ඩිරෙක්ට් ටැක්ස්. වක්‍ර බදු කියන්නේ ළමයි මිනිස්සු දන්න ඇත්තටම තමන් ගොඩක් වෙලාවට මම ටැක්ස් එකක් ගෙවනවාද කියලා අදහසක් නැහැ. හැබැයි මිනිස්සු හැම වෙලේම මේ වක්‍ර බදු කියන එකට යටත් වෙනවා. කොහෙන් හරි වක්‍ර බද්දක් මිනිස්සු රජයට ගෙවනවා. මිනිස්සු දන්නේ ඒකයි වක්‍ර බදු කියන්නේ. වක්‍ර බද්දක් තමයි ළමයි මෙන්න මේ රජයේ වැට් එක කියන්නේ. value added tax එකතු කළ අගය මත බද්ද කියන්නේ. දැන් අපිට තියෙනවා මේ කොටසෙන් ව්‍යාපාරයක මෙන්න මේ වැට් කොහොමද ගිණුම්ගත කරන්නේ කියන එක ඉගෙන ගන්න. හරි. එතකොට දැනට ලංකාවේ වර්තමාන වැට් බදු ප්‍රතිශතය කීයද? දැනට ලංකාවේ ළමයි වැට් බදු ප්‍රතිශතය 10%ක් 18ක්. හරි. 18ක්. හරි. ඒ කියන්නේ වැඩි වෙන්න පුළුවන් උපරිම තත්වයකට වැඩි වෙලා තියෙනවා. 18ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔයා සමහර වෙලාවට ඔයා මිලදී ගන්න සරලව ගත්තොත් ඔයා මිලදී ගන්න භාණ්ඩ හා සේවා මත ඔයා 18ක් හැම වෙලාවකම රජයට බදු වශයෙන් ගෙවනවා කියන එක තමයි මේකේ අදහස. ඒතර රජය 18ක් භාණ්ඩ හා සේවා මත අය කරනවා. හරි ඕක තමයි මේ වැට් ගැන සරල කතන්දරේ. ඕකේ ගැඹුරට ගිහිල්ලා ඕගොල්ලන්ට අපිට accounting වලදී එච්චර දේවල් කාලය මදි අපිට එච්චර දේවල් ඉගෙන ගන්න. නමුත් අපි ගිණුම්කරණයට අදාළ තොරතුරු විතරක් දැනගත්තා නම් ඇති වැට් ගිණුම් තබන්නේ කොහොමද? රයිට්. ඔක තමයි වැට් පිළිබඳ තියෙන සරල අදහස. රයිට්. අපි යන් ඊළඟ කොටසට. ළමයි ලංකාවේ ව්‍යාපාර ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා මේ වැට් සම්බන්ධයෙන්. හරි. ලංකා ව්‍යාපාර එක කොටසක් තියෙනවා වැට් සඳහා ලියාපදිංචි වූ ව්‍යාපාර. තව කොටසක් තියෙනවා වැට් සඳහා ලියාපදිංචි නොවූ ව්‍යාපාර කියලා. හරි. අපි දැන් වැට් ගිණුම්කරණයේදී මේක ඉතා වැදගත්. අපි ගත්තොත් ව්‍යාපාර. හරි. එක කොටසක් අපි කියනවා වැට් ලියාපදිංචි වූ ව්‍යාපාර. ඒ වගේම අනිත් කොටස වැට් ලියාපදිංචි නොවූ ව්‍යාපාර. වැට් ලියාපදිංචි නොවූ ව්‍යාපාර. දැන් මේ සම්බන්ධයෙන් අපි ගණන් හදලා ඉවරයි.
වැට් ලියාපදිංචි වෙච්ච නැති ඒවා. ඒතර වැට් ලියාපදිංචි නොවු ව්‍යාපාරයක ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, ආපසු යවුම් ජර්නලය සහ ආපසු යවුම් ජර්නලය කියලා ටික හදලා ඉවරයි. ඒක එච්චර සංකීර්ණ නෑ. ඒක හරි සරල කොටසක් වා ඉවර කරා. හරි. මේක ප්‍රශ්නයක් නැහැ. ඊළඟට තමයි අපි යන්නේ මෙන්න මේ ලංකාවේ වැට් ලියාපදිංචි වූ ව්‍යාපාරයක මෙන්න මේ මූලික පොත් ටික කොහොමද හදන්නේ කියලා දැනගන්න ඕන. ඉස්සල්ලාම බලන්න ලංකාවේ කොහොමද හොයාගන්නේ වැට් ලියාපදිංචි වූ ව්‍යාපාර. දැන් මේකට තියෙන්න බෑ මිම්මක් නේද? මේක ප්‍රධාන වශයෙන් රජය තමයි කරන්නේ. හරි? වර්තමානයේදී ළමයි මේ වැට් ලියාපදිංචි වෙන්න ඕනි ව්‍යාපාර වර්ගීකරණය වෙනවා මෙන්න මේ කොන්දේසිය යටතේ. එතකොට අපි බලන්න ඕනි මේකට අවශ්‍ය මිම්ම මොකක්ද? මේ රජය විසින් ගෙනල්ලා තියෙනවා ළමයි මෙන්න මේ මිම්ම. ඒ කියන්නේ වැට් සඳහා ලියාපදිංචි වෙන්න ඕනි ව්‍යාපාර. රජය කියනවා වාර්ෂික ආදායම මිලියන 60 ඉක්ම වූ ව්‍යාපාර. වාර්ෂික ආදායම මිලියන 60. හොඳට බලන්න මේක මතක තියාගන්න. වාර්ෂික ආදායම මිලියන 60ට වඩා වැඩි ව්‍යාපාර වැට් සඳහා ලියාපදිංචි විය යුතුයි. අන්න දැන් අපිට පහසුයි මේක වර්ගීකරණය. ඒ කියන්නේ මිලියන 60ට වඩා අඩු වෙන වාර්ෂික ආදායම වැට් සඳහා ලියාපදිංචි වෙන්න ඕනේ නැහැ කියලා කියනවා. හරි. දැන් අපිට හොඳ වර්ගීකරණයක් තියෙනවා. දැන් අපි දන්නවා වැට් සඳහා ලියාපදිංචි වූ සහ නොවු ව්‍යාපාර මොනවද කියලා. ඒ වගේම මේගොල්ලෝ කාර්තුවකට මිලියන 15 ඉක්ම වූ ව්‍යාපාර. මේක තව ටිකක් සංක්ෂිප්ත කරොත් වර්ෂයකට මිලියන 60යි යෝ කාර්තුවකට මිලියන 15. ඉක්ම වූ ව්‍යාපාර ලංකාවේ වැට් සඳහා ලියාපදිංචි විය යුතුයි. අපි දැන් මේක පොඩ්ඩක් හරවගමු මාසවලට. දැන් මිලියන 60ක් කියන කීයද ළමයි ලක්ෂ වලින් ගත්තොත්? මිලියන 60ක් කියන ලක්ෂ වලින් ලක්ෂ 600ක්. ලක්ෂ වලින් 600ක්. දැන් බලන්න මාසෙකට කීයක් වෙන්න ඕනද? 12න් බෙදන්න. 12 සරක් 1යි 12 සරක් 5යි. ඒතර මාසෙකට ලක්ෂ කීයද? 50. ආදායම මාසෙකට ලක්ෂ 50කට වඩා හොයන ව්‍යාපාර. ඔන්න දැන් ඔයාලට තවත් උරුවට අදහසක් යනවා මාසෙක කාලයක් ඇතුළත ලක්ෂ 50කට වඩා වැඩි ආදායමක් උපයන ව්‍යාපාර ලංකාවේ වැට් සඳහා ලියාපදිංචි විය යුතුයි. right. පැහැදිලි වුණාද ඒ අදහස? ඕක මෑතකදී දැන් රජය තව මේක සම්මත වෙලා නැහැ. මේක මිලියන 30ට බස්සන්න හදනවා. ඔයගලන්ට ගොඩක් ඕක ආර්ථික විද්‍යාවේදී ඉගෙන ගන්න පුළුවන් වෙයි. පොඩි සංවාදයක් යනවා. මම හිතන්නේ ඒක තාම සම්මත වෙලා නැහැ. ඉදිරිපත් වෙලා තියෙනවා මේක මිලියන 30කට බස්සන්න. හරි. ඒ කියන්නේ වෙයි ඕකත් වෙයි ඉතින්. හරි. ඒ කියන්නේ මිලියන 30කට වඩා වැඩි වාර්ෂික ආදායමක් උපයන ව්‍යාපාර මිලියන 30කට වඩා වැඩි වාර්ෂික ආදායමක් උපයන ව්‍යාපාරත් වැට් සඳහා ලියාපදිංචි වෙන්න ඕනේ කියලා රටේ යම් කතාවක් තියෙනවා. ගොඩක් දුරට ඕක වෙයි. ඒකට හේතුව රජය උත්සාහ කරනවා අය කරන බදු ආදායම වැඩි කරගන්න. හරි. බදු ආදායම වැඩි කරගන්න. ඕක එන්නේ අඩු වෙලා තියෙනවා. ඊට කලින් ඔයිට වැඩි වැඩි ආදායමක් තිබුණා. ඊට පස්සේ ඕක කොහොම ඇවිල්ලා දැන් වර්තමානයේ මිලියන 60 බවටපත් වෙලා. දැන් ඕක මේ මිලියන 30ටත් ගියොත් එහෙම. එතකොට වෙන්නේ ළමයි වැට් සඳහා ලියාපදිංචි වෙන ව්‍යාපාර ප්‍රමාණය වැඩි වෙනවා. පැහැදිලි? වැට් සඳහා කොහොම හරි රජයට එන ආදායම වැඩි කර ගැනීමේ පරමාර්ථයෙන් තමයි මේක එහෙම අඩු කරගෙන යන්නේ. අපි දන්නේ දැනට තියෙන සාකච්ඡාව තමයි මිලියන 60ක් කියන එක. ඔකෝගලන්ට බලමු වෙනස් වීම අපිට දැනගන්න පුළුවන් අපිට අප්ඩේට් වෙයි. ඒක අපි ඉදිරියේදී දැනගමු. right? හරි. අපි එතන නෝට් එකක් ලියාගෙන අපි බලමු අපිට ඕනි ගිණුම් කරණයට දාලා මෙන්න මේ වැට් කොහොමද ගිණුම් කරන කටයුතු සිදු කරන්න කියන එක දැනගන්න.
අපි ඊළඟ කොටසට ළමයි. දැන් පොඩි අදහසක් අහපු ළමයි කොහොමද මේ VAT අය කිරීම සිද්ධ වෙන්නේ කියන එක. හරි. දැන් මේ උඩින්ම ඉන්නවා රජය. ගවර්න්මන්ට් එක. හරි. රජය ඉන්නවා. දැන් ඔයා දන්නවා ලංකාවේ රජය විසින් මේක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව තමයි අය කරන්නේ. මේ දේශීය රටේ බදු අය කිරීම සම්බන්ධව තියෙන ප්‍රධානම ආයතනය තමයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව. ඒක දෙපාර්තමේන්තුවක්. ඒ කියන්නේ සම්පූර්ණ දෙපාර්තමේන්තුවක් කියන්නේ සම්පූර්ණ රජය යටතේ අධීක්ෂණය වන ආයතනයකට අපි දෙපාර්තමේන්තුව කියනවා. ඒතකොට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් රටේ වර්ග කරලා තියෙනවා VAT ලියාපදිංචි වූ ව්‍යාපාර. හරි. මේක වෙන්නේ මෙහෙමයි. හිතන්න ව්‍යාපාරයක් තියෙනවා. හරි. මෙයා VAT ලියාපදිංචි වෙච්ච ව්‍යාපාරයක් කියලා අපි හිතමු. මෙයා VAT ලියාපදිංචි ව්‍යාපාරයක්. හරි. VAT ලියාපදිංචි ව්‍යාපාරය. එතකොට මෙයා අපි හිතමු පාරිභෝගිකයෙකුට අපි හිතමු මෙයා මෙතන ඉන්නවා අපි හිතමු සාමාන්‍ය පාරිභෝගිකයෙක්. අපි හිතමු මෙයා මොන හරි භාණ්ඩයක් අලෙවි කරනවා මෙන්න මේ පුද්ගලයාට. මෙයා VAT ලියාපදිංචි වෙච්ච කෙනෙක්. මෙයා භාණ්ඩයක් විකුණනවා. අපි තවත් වෙන්න අපේ පාරේට අදාගෙන අපි ගමු ණයට විකුණුම් කියලා. ණයට විකුණුම්. මේ ව්‍යාපාරිකයාගේ භාණ්ඩයේ මිල රුපියල් ලක්ෂය කියලා හිතමු. මෙයා විකුණන ප්‍රොඩක්ට් එක ෆෝන් එකක් කියලා හිතමු මොකක් හරි කමක් නැහැ. රුපියල් ලක්ෂයයි. ප්‍රොඩක්ට් එක විකුණනවා. මෙයා VAT ලියාපදිංචි වෙච්ච ව්‍යාපාරිකයෙක් නිසා අපි දන්නවා ලංකාවේ VAT ප්‍රතිශතය 18%යි. ළමයි මෙයා මේ VAT ලියාපදිංචි වූ ව්‍යාපාර සාමාන්‍යයෙන් මෙයා VAT එකතු කරලා ඒ කියන්නේ මිනිස්සුන්ගේ VAT එකතු කරලා මෙයා රජයට ගෙවනවා. හරි පරිස්සමට මේ කියන කතන්දරේ ඔළුවට දාගන්න. හරි. එකපාරටම දිත්ත සටහන කටපාඩම් කරගෙන ගණන් හදන්න බෑ. හරි. ගණන් දෙන්නේ ඔයා දන්නවා අපි හිතා ගන්න බෑ කොහෙන් දෙයිද කියලා ගිණුම් කරන සමීකරණයකට දාලා දෙනවා සමහර වෙලාවට. ඒක නිසා මේකේ අයිඩියා එක ඔළුවට ගන්න. මොකක්ද මේ කතන්දරේ කියලා. VAT ලියාපදිංචි වූ ව්‍යාපාරයක ප්‍රධානම කාර්යභාරය තමයි මෙයා මැද ඉඳගෙන මේ රජය වෙනුවෙන් මේ VAT එක මිනිස්සුන්ගෙන් එකතු කරනවා. එකතු කරලා රජයට දෙනවා. දැන් මෙයා ප්‍රොඩක්ට් එකක් විකුණනවා ලක්ෂයකට අපි තුමු VAT එක 118ම ගමු. 118ක් කියන්නේ අපි හිතමුකෝ VAT එක මෙතන රුපියල් වලින් රුපියල් 18000ක් කියලා. තේරෙන්නම? VAT එක 18000යි ප්‍රොඩක්ට් එකේ මිල ලක්ෂයයි. දෙකේම එකතුව කීයද ළමයි? 118000යි. හරි. දැන් මෙයා මේ ප්‍රොඩක්ට් එක මෙයාට විකුණනවා ළමයි 118000කට. මේ ව්‍යාපාරිකයා මේ ප්‍රොඩක්ට් එක කස්ටමර්ට විකුණන්නේ 118000කට. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එකයි නිෂ්පාදිතයේ මිලයි මේ VAT බරයි කියන ඔක්කොම පටවන්නේ කාටද? අනේ මෙන්න මේ අහිංසක අපිට තමයි. ඒ කියන්නේ මේ බදු බර ළමයි අවසානයේදී කාගේ අඟටද වැටෙන්නේ? පාරිභෝගිකයාගේ අඟට. අපිට තමයි වැටෙන්නේ මේක. මෙයාට නෙමෙයි. මෙයාගේ ලාභේ මෙයා අරගෙන ඉවරයි මේ ප්‍රොඩක්ට් එකෙන්. එයා ඒක මත ටැක්ස් එක VAT එක එකතු කරලා තමයි අනේ අපිට විකුණන්නේ. දැන් පැහැදිලිද?
වැට් සඳහා ලියාපදිංචි වූ ව්‍යාපාරයක් ඔයාට එහෙම නැත්නම් පාරිභෝගිකයෙකුට තමන්ගේ ප්‍රොඩක්ට් එක තමන්ගේ නිෂ්පාදිතය විකුණන්න ළමයි වැට් එකත් එක්ක. දැන් මට කියන්න ණයට විකුණුම් දිත්ත සටහන මොකක්ද? ණයට විකුණනකොට දිත්ත සටහන ගොඩනගෙනවා ළමයි මෙන්න මේ විදිහට. ඔයා දන්නවා ණයට විකුණුම් දිත්ත සටහන වාගේ ඔළුවේ තියෙනවා මොකද්ද? ණය ගැති පාලන ගිණුම හර විකුණුම් ගිණුම බැර. හරි මම ඔයාලට ගිණුමක් ගහලම පෙන්නන්න. අපි ගත්තොත් ණය ගැති පාලන ඒ වගේම අපි ගමු විකුණුම් ඔයා කලින් ඉගෙන ගත්තා සරල ණයට විකුණුම් විත්ත සටහන මොකක්ද ළමයි? විකුණුම් බැර ණය ගැති පාලන හර. ඔය කතන්දරේ ඔයා ඉගෙනගෙන ඉවරයි. හැබැයි දැන් ළමයි මතක තියාගන්න වැට් සඳහා ලියාපදිංචි වූ ව්‍යාපාරයක් අලුත් ගිණුමක් ආරම්භ කරනවා ළමයි. ඒකට අපි කියනවා වැට් පාලන ගිණුම කියලා. ඒගොල්ලෝ පවත්වාගෙන යනවා අලුත් ගිණුමක් ළමයි. වැට් පාලන ගිණුම. වැට් පාලන ගිණුම. දැන් දිත්ත සටහන මෙන්න මේ ආකාරයට වෙනස් වෙනවා. මෙයා විකුණන්නේ ප්‍රොඩක්ට් එක කීයකටද ළමයි? මේ ව්‍යාපාරිකයා ප්‍රොඩක්ට් එකේ එයාගේ විකුණුම් මිල ලක්ෂයයි. එයාගේ විකුණුම් මිල ලක්ෂයයි. එහෙනම් එයාගේ ඇත්තම ආදායම ලක්ෂයයි. මේ ව්‍යාපාරිකයාට ලැබෙන්නේ ලක්ෂයයි. ඒ නිසා අපි විකුණුම් ගිණුම බැර කරනවා ළමයි ලක්ෂයක්. විකුණුම් ගිණුම බැර කරනවා ලක්ෂයක්. හොඳට පරිස්සමෙන් බලන්න. විකුණුම් බැර ලක්ෂය. ඒ වගේම එයා ඒ ලක්ෂය සහ මේ මං කිව්ව මේ වැට් එක පවරනවා කස්ටමර්ට. කස්ටමර් කියන්නේ කවුද මෙතන? ණය ගැතියා. එහෙනම් මෙන්න මේ බහන්ඩේ මිලයි බදු බරයි කියන දෙකම අපි පටවනවා කිසිම ප්‍රශ්නයක් නැතුව කාටද? ණය ගැතියට. ඒ කියන්නේ ළමයි මෙතනදී අපි ණය ගැති පාලන ගිණුම හර කරනවා 1,18,000ක්. ණය ගැති පාලන ගිණුම හර කරනවා. බලන්න බර කාටද වැටුනේ කියලා. 1,10,000. මේ මිනිස්සයා ගෙවන්න ඕනි අපිට 1,10,000. පැහැදිලි නේද බලන්න. ඒ වගේම මෙන්න මේ වැට් එක මේක මේ ව්‍යාපාරිකයට අයිති නෑ. අය කරා තමයි. හැබැයි මේ බිස්නස්මන්ට මේ ව්‍යාපාරිකයට 18,000 අයිති නෑ. එයා කරන්නේ විවෘත කරනවා වැට් පාලන ගිණුමක්. එම වැට් පාලන ගිණුම එයා බැර කරනවා ළමයි 18,000. බලන්න දිත්ත සටහන ගොඩ නැගෙන විදිහ. ආපහු පොඩ්ඩක් අහගන්න. අපි පාරිභෝගිකයෙකුට විකුණුවා ලක්ෂයක බඩු. මෙයා වැට් ලියාපදිංචි වෙලා තියෙන නිසා එයා වැට් එකත් එයාගෙන් අය කරගන්නවා රුපියල් 18,000ක්. ඒතර ඔක්කොම එයාට දෙන බර තමයි 1,18,000ක්. ඒ කියන්නේ ණය ගැති පාලන ගිණුම හර 1,18,000යි. ඒ මිනිස්යාට ඒ බර වැටෙනවා. එතකොට අපි විකුණන්නේ අපිට ඕනි මෙන්න මේ ලක්ෂය. මගේ භාණ්ඩයට මිල මගේ ලාභත් තියාගෙන මේ ව්‍යාපාරිකයාගේ ලාභත් තියාගෙන එයාගේ ප්‍රොඩක්ට් එක විකුණන්න ඕනි ළමයි ලක්ෂයකට. එයාගේ ආදායම විකුණුම් ගිණුම බැර ලක්ෂයක්. ඒ මනුස්සයාගේ ආදායම. ඒ වගේ මේක ඇස්සේ වැට් එකක් තියෙන නිසා මේ වැට් කියන්නේ ළමයි වගකීමක්. අපි ගෙවන්න එපා රජයට. මේ මනුස්සයා මේක මෙයාගෙන් අරන් දෙන්න ඕනි රජයට. එයාගෙන් අරන් දෙන්න ඕනි රජයට. ඒ නිසා මෙතනදී වැට් පාලන ගිණුම වගකීම් ගිණුමක් ලෙස වගකීම් වැඩිවීම බැර කියන දිතු සටහන් රීතිය අනුව වැට් පාලන ගිණුම අර වැට් ප්‍රතිශතය එහෙම නැත්නම් වැට් වටිනාකම වැට් පාලන ගිණුම බැර කරනවා. එහෙනම් අපිට හැදෙනවා දිතු සටහනක් ලස්සනට ණයට විකුණුම් වැට් සහිතව ණයට විකුණුම්. අපි ඒවට කියනවා විකුණුම් මත වැට්. ඒවට අපි කියනවා විකුණුම් මත වැට්. දිත්ත සටහන කොට නැගෙනවා ළමයි ණය ගැති පාලන ගිණුම හර
අර මුළු විකුණුම් මිල සහ වැට් ඒ වගේම විකුණුම් ගිණුම බැර අපේ ආදායම වැට් පාලන ගිණුම බැර ඔන්න හැදුනා අපිට අවශ්‍ය චිත්ත සටහන. කවදා හරි මේ මිනිස්සයා සල්ලි ගෙවනකොට ළමයි දැන් අපිට කීයක් ගෙවනවද? ඉතින් එහාට කතන්දරේ පොඩ්ඩක් යන්න. මේ මිනිස්සයා මේ ණය ගැතියා සල්ලි ගෙවනකොට කීයක් ගෙවන්න ඕනද? 1,18,000ක් ගෙවන්න ඕන. හරි. මේ මිනිස්සයා අපිට ගෙවන්න ඕනි ළමයි 1,18,000ක් අපේ මුදල් ගෙවුම හර වෙනවා. හරි මේ කතන්දරේ ඉස්සරහට පස්සේ මම පැහැදිලි කරන්න දැනට මේක නිකන් සාරාංශ වලුවට ගන්න. මේ මිනිස්සයා 1,18,000ක් සල්ලි ගෙවනවා. මං ඕකෙන් තියා ගන්නවා ලක්ෂයක්. මං තියා ගන්නවා ලක්ෂයක්. ඉතුරු 18,000 මං අනේ අහිංසක රජයට දෙනවා. දැක්කද වෙනදේ? දැක්කද? ඒකට රජය පැත්තකට වෙලා ඉඳගෙන නේද? රජය පැත්තකට වෙලා ඉඳගෙන ව්‍යාපාරිකයෝ ලව්වා සාමාන්‍ය මිනිස්සුන්ගෙන් මේ වැට් එක අය කර ගැනීමක් තමයි වෙන්නේ. ඒකයි අපි ඕකට වක්‍රබද්ධක්ය කියලා කියන්නේ. රජයේ තියෙන ප්‍රධානම ආදායම් මාර්ගයක් තමයි මේ වැට් බද්ධ කියලා කියන්නේ. වැට් බද්ධ කියලා කියන්නේ. ඒ වගේම ප්‍රතිශතාත්මකවත් වැඩි 118. ඉතින් ඔයාලට අනිත් කතන්දරේ පේන්නේ නැති මේ වැට් එක නිසා මොකද්ද වෙන්නේ අවසානයේදී? පාරිභෝගිකයාගේ නිෂ්පාදිතය මිල වැඩි වෙනවා. නේද? අපි එදිනෙදා මිලදී ගන්න භාණ්ඩ හා සේවාවල ප්‍රයිස් එක වැඩි වෙනවා. මේ ලක්ෂයට ගන්න තිබිච්ච එකක් නෙමෙයි. ලක්ෂයකට ගන්න තිබිච්ච එකක්. මම අමතරව තව 18000ක්ම ගෙවන්න වෙනවා. මම ප්‍රොඩක්ට් එකට 1,18,000ක් ගෙවනවා. ව්‍යාපාරිකයාට කොහොමද ලක්ෂය යනවා 18000ම රජයට ගෙවනවා. ඔය ප්‍රතිශතය වැඩි වෙන්න මොකද වෙන්නේ? මේ ප්‍රතිශතය වැඩි වෙන්නේ තවත් මේකේ මිල වැඩි වෙනවා. ප්‍රතිශතය අඩු වුණොත් හොඳයි. නේද? ප්‍රතිශතය අඩු වුණොත් වෙන්නේ මොකද්ද? නිෂ්පාදිතයේ මිල තවත් අඩු වෙනවා. මිනිසුන්ට තමයි මේ ඔක්කොම හොඳද නරකද පොසිටිව් මයිනස් ප්ලස් ඔක්කොම වැටෙන්නේ වැට් එක මිනිසුන්ට. හරිද ඒක පැහැදිලිද? අපි එතන නෝට් එක ඉවර කරලා ඉමු ළමයි. ගන්න ලියන්න. ඊළඟට අපි බලමු ගැනුම් මත වැට් කොහොමද ගිනුම් තබන්නේ කියලා. දැන් මෙහෙම හිතමුකෝ. අපි තව උදාහරණයකට අපි ගමු ව්‍යාපාරයක්. හරි. මෙයා වැට් සඳහා ලියාපදිංචි වූ ව්‍යාපාරයක් කියලා කියමු. මෙයා වැට් පදිංචි ව්‍යාපාරය. හරි. වැට් රෙජිස්ටර් වෙලා කියන අවුරුද්දක ආදායම මිලියන 60 ඉක්මවච්ච ව්‍යාපාරයක්. මෙයා තවත් ව්‍යාපාරිකයෙකුගේ අපි තුමු තොග වෙලෙන්දෙක්ගෙන් කවුරු හරි කමක් නැහැ ලොකු වෙලෙන්දෙක්ගෙන් මෙයා බහන්ඩ මිලදී ගන්නවා. අපි දැන් මෙයා ගැන හිතන්නේ. මෙයා තමයි මේකේ මූලිකයා. හරි. මේ ඔයා ව්‍යාපාරික කියලා හිතන්න. මේක කරන්නේ තවත් ව්‍යාපාරිකයෙකුගෙන් බහන්ඩ මිලදී ගන්නවා. අපි හිතමුකෝ ණයට බහන්ඩ මිලදී ගන්නවා කියලා. ණයට ගන්නවා. ණයට ගැනුම්. ණයට ගැනුම්. අපි තුමු මෙයා ලක්ෂ 10ක බහන්ඩ ණයට ගන්නවා. ලක්ෂ 10ක්. මිලියන එකක්. බහන්ඩ ණයට ගන්නවා.
දැන් මෙයාට මේකේ ළමයි මෙන්න මෙහෙම කතන්දරයක් තියෙනවා. මෙතනදී මෙයා වැට් සඳහා ලියාපදිංචි වෙලා තියෙනවා. අනිවාර්යෙන් මෙයා තවත් ලොකු ව්‍යාපාරිකයෙක්ගෙන් මේ බහන්න ණයට ගන්න. එතකොට අපි දන්නවා අනිවාර්යෙන් මෙම ව්‍යාපාරිකයාත් මොනවද? වැට් ලියාපදිංචි ව්‍යාපාරිකයෙක්. මේක අපි කියන්නේ අර වැට් එක ළමයි මේක මේ අතින් අතට යනවා. හරි. වැට් කියන බද්ද මෙහෙම පාස් වෙවි යනවා ව්‍යාපාරිකයෝ අතර. ඒක ගිහිල්ලා අන්තිමට නතර වෙන්නේ පාරිභෝගිකයා අතේ. හරි. පාරිභෝගිකයා ගෙවනවා. ඒ වගේම උඩ අන්තිමට නතර වෙන්නේ රජය යටතේ. උඩින්ම ගිහින් නතර වෙන්නේ රජය. ළමයි මේ අවස්ථාවේදී මම තවත් ව්‍යාපාරිකයෙකුගේ බහන්න ගන්නකොට ණයට ගන්නකොට ළමයි මගේ ඇඟට මේ බහන්න ටික එන්නේ මං ගන්නෙ ළමයි වැට් එකත් එක්ක. හරි. එමේට පරිස්සමෙන් ඔලුවට දාගන්න. මම ව්‍යාපාරිකයෙක් මම බහන්න ගෙනල්ලා විකුණන කෙනෙක්. ඒතකොට මං කාගෙන් හරි බහන්න මිලදී ගන්න ඕන. ඒ ගන්නකොට ළමයි මම ඒක ගන්නේ වැට් එකත් එක්ක. හරි. හිතන්න මේ කතන්දරේ මම ලක්ෂයක බඩු ගන්නවා. ලක්ෂ 10ක මං බඩු ගන්නවා. මෙතන අපි උදාහරණේ ලක්ෂ 10ක්. ලක්ෂ 10ක මං බඩු ගන්නවා. ඔය තියෙන්නේ බහණ්ඩවල ඇත්ත වටිනාකම ලක්ෂ 10යි. අපි හිතමු ඕකට වැට් එක එකතු වෙනවා 118ක් විදිහටම ගමු. 118ක්ම ගමු. එතකොට 118ක් විදිහට ගත්තොත් 1,80,000ක්. නේ? එතකොට බහණ්ඩවල මුළු එකතුව 11,80,000යි. මම බහණ්ඩ තොගයක් ගන්නවා ලක්ෂ 10ක. ඒ බහණ්ඩ තොගය මත වැට් පනවලා තියෙනවා 118ක්. එතකොට 1,80,000යි. එතකොට මුළු වටිනාකම 11,80,000යි. දැන් මම මේ බඩු ටික ගන්නකොට ළමයි මෙන්න මේ වැට් එකත් එක්ක තමයි ගන්න වෙන්නේ. ගැනුම් මිල සහ වැට් එක කියනක මගේ ඇඟ පිටට වැටෙනවා. මගේ ඇඟ පිටට වැටෙනවා. අපි ගිණුම් ගත කරමු. ඉස්සලාම මට කියන්න ණයට ගැනුම්. මේ ව්‍යාපාරේ ණයට ගන්නවා. වැට් අමතක කරන්න. ණයට ගැනුම් දිත්ත සටහන මොකද්ද ළමයි? ව්‍යාපාරයක් ණයට ගන්නකොට ගැනුම් ගිණුම හර ණය හිමි පාලන බැර. මම ඒක එහා පැත්තට ගන්න. බලන්න දිත්ත සටහන. අපි සාමාන්‍යයෙන් වැට් නැතුව කරනවා නම් මොකද වෙන්නේ? ගැනුම් ගිණුම හර. ඒ වගේම ණය හිමි පාලන ගිණුමක් ඕනේ. ගැනුම් ගිණුම හර ණය හිමි පාලන ගිණුම බැරව සාමාන්‍ය ණයට ගැනුම්. දැන් කතන්දරේ වෙනස් ළමයි. අපි වැට් එක්ක ගන්නකොට මොකද වෙන්නේ? ළමයි මම ගන්නෙ කීයක බඩුද? ලක්ෂ 10ක. ඇත්තටම මම ගන්න ලක්ෂ 10ක බඩු. එහෙනම් ළමයි ගැනුම් මිල මම ගන්න බහණ්ඩවල වටිනාකම ලක්ෂ 10යි. එහෙනම් ගැනුම් ගිණුම හර ලක්ෂ 10යි. ගැනුම් ගිණුම හර ලක්ෂ 10යි. ඒ වගේම මම දැන් වැට් ලියාපදිංචි වූ ව්‍යාපාරයක් නිසා මට මගේ ලෙජරය තුල පවත්වාගෙන යන්න වෙනවා ළමයි ගිණුමක් අර කලින් සේමයි වැට් පාලන ගිණුමකුත් ආරම්භ කරන්න වෙනවා. මට වැට් පාලන ගිණුමකුත් පටන් ගන්න වෙනවා. හරි. ගන්න උදාහරණය මම ගන්නේ ලක්ෂ 10ක බඩු මගේ ගැනුම් ගිණුම හර ලක්ෂ 10යි. හැබැයි ළමයි
අරයා මට පටවනවා වැට් මට වැට් පැටෙව්වා කියන්නේ මම එයාට ගෙවනකොට ගෙවන්න ඕනේ මේ පොයින්ට් එක හොඳට අහගන්න මම එයාට ගෙවනකොට ගෙවන්න ඕනේ ලක්ෂ 10යි වැට් එකයි කියන දෙකේම එකතුව ඒ කියන්නේ ළමයි මගේ ණය හිමියට මං ගෙවන්න ඕනිලා 11 ලක්ෂ 80000. ඒ කියන්නේ මගේ ව්‍යාපාරේ ණය හිමි පාලන කිරුව බැර වෙනවා අර මුළු එකතු වෙච්ච 11 ලක්ෂ 80000ම මුළු එකතුවම මගේ ණය හිමි පාලන බැර 11 ලක්ෂ 80000. පැහැදිලිද? ඒ වගේම ළමයි ඊට පස්සේ මම වැට් ලියාපදිංචි වූ ව්‍යාපාරයක් මම මේ වැට් හැම වෙලේම ගිණුම් තබන්න ඕනි මගේ වැට් පාලන ගිණුම් මම ඔහුට ගෙවන බව ඇත්තයි මම ගෙවනවා තමයි වැට් එකත් එක්ක ගැනුම් වටිනාකම හැබැයි ඔය වැට් කියන එක මම වෙනම ගිණුම් තබනවා මොකද ළමයි ඕක අවසාන පාරිභෝගිකයාට මං ආයි පටවනවා එම නිසා මේ අවස්ථාවේදී අපේ වැට් පාලන ගිණුම ළමයි අපි හර කරනවා අර වැට් ප්‍රමාණය 1,80,000. ගණන් ටික හැදෙනකොට හොඳටම තේරෙයි. කලබල වෙන්න එපා. ඉතලා මේ තියරි එක ඔළුවට දාගන්න. අභ්‍යාස ගොඩක් තියෙනවා. මේ අභ්‍යාස ටික කෙරෙනකොට ඔයා වැට් වලින් සන්නද්ධ වෙනවා. වෙන්න ඕන. හැම විභාගයකදීම මේකෙන් බේරෙන්න බෑ. වැට් එනවා. පැහැදිලිද මේ කතන්දර? එතකොට මෙතන ගැනුම් මත වැට්. අපි මෙතන ගත්තේ ණයට ගැනුම් මත වැට්. දිත්ත සටහනක් ගොඩ නැගෙනවා ළමයි. මෙන්න මේ ආකාරයට. මොකද්ද? ගත්ත භාණ්ඩවල මිල මම ඇත්තටම ගන්නේ ලක්ෂ 10ක. ඒ කියන්නේ ගැනුම් ගිණුම හර වැට් පාලන ගිණුම හර අර වැට් ප්‍රමාණය මට අයිති නෑ මේක වැට් හර හැබැයි මං ගෙවන්න ඕනි ණය හිමි පාලන ගිණුම බැර මේ මුළු එකතුව ණය හිමි පාලන ගිණුම බැර ඔන්න ගැනුම් මත වැට් අදාළ චිත්ත සටහන දැන් ළමයි කවදා හරි මම මේ මිනිස්සයාට ගෙවනකොට මේ ව්‍යාපාරිකයාට ගෙවනකොට කීයක් ගෙවන්න ඕනද මං ගත්තේ ඇත්තටම ලක්ෂයක ලක්ෂ 10ක බහන්න මං අරන් තියෙන ලක්ෂ 10ක බහන්න හැබැයි මං එයාට ගෙවනකොට අර වැට් ප්‍රමාණයත් එක්ක 11 ලක්ෂ 80000ක් ගෙවන්න වෙනවා මම එයාට ගෙවනවා 11 ලක්ෂ 80000 හරි ඕකෙන් මෙයා ලක්ෂ 10ක් 1 මිලියන් තියා ගන්නවා මෙයා ලක්ෂ 10 තියා ගන්නවා මෙයාත් වැට් ලියාපදිංචි එයා ලක්ෂ 10 තියාගෙන 1,80,000 කාට ගෙවනවද රජයට ගෙවනවා දැන් උඹට තේරෙන්නේ නැති මේක නිකන් මෙහෙම මාර අර මම කලින් කිව්වා වගේ මේක එක එක අයගෙන් එක එක අයගෙන් එක එක අයට යනවා රජයට අවසානයේදී යනවා දැන් මෙයා නිකන් මේ තවත් පැහැදිලි කරගන්නකො මේක දැන් මේ මිනිස්සයා ඇත්තටම ගත්තේ ලක්ෂ 10ක හැබැයි ගෙව්වනේ වැට් එක මෙයාට මෙයා වැට් එක මෙයාට ගෙව්වනේ මෙයාගේ අතින් ගියා වගේ වට පේනවා ඔව් මෙයා ගෙව්වා නේද මේ මිනිස්සයා වැඩිපුරත් එක්ක ගෙව්වා හැබැයි මතක තියාගන්න මෙයා මොකද කරන්නේ ආපහු අර කතන්දරෙම තමයි මෙයා තව මෙයා අවසාන පාරිභෝගිකයාට භාණ්ඩය විකුණනවා කියන්නකො මෙයා අවසාන පාරිභෝගිකයාට භාණ්ඩය විකුණනකොට එයා මොකද කරන්නේ? එයාගේ භාණ්ඩයේ විකුණුම් මිලට මොකක් කරනවද ආපහු? අර වැට් එක එකතු කරලා ඒ වැට් එකේ බර මෙයා මේ ණය හිමියට ගෙව්ව. මෙයාට ගෙව්ව 118 වැට් එක
මෙයාට කිව්වොත් 118 වැට් එක. මෙයා පටවනවා කාගේ කරටද? අවසාන පාරිභෝගිකයාගේ ඇඟට. මෙයා ප්‍රොඩක්ට් එක විකුණන්නේ ළමයි. එයාගේ ලාභය එයාගේ ප්‍රොඩක්ට් එකේ මිලත් එක්ක ප්ලස් වැට් එකත් එක්කම මෙයාට විකුණනවා. දැක්කද? දැන් මං හිතනවා ඔයාට තේරෙන්නේ නැති මේක. මේ මැද ඉන්න ව්‍යාපාරිකයා ළමයි බලන් ගියාම මේක කතන්දරයක්. පාරිභෝගිකයාගෙන් වැට් අරගෙන මෙයාගෙන් වැට් අරගෙන මෙයා ලියාපදිංචි වෙලා නිසා මෙයාට පුළුවන් කෙලින්ම රජයට ගෙවන්න. මෙයාගෙන් අරගෙන මෙයාට පුළුවන් කෙලින්ම රජයට ගෙවන්න. එහෙම නැතිනම් කොහොමත් මෙයාගෙන් අරගෙන මෙයා අර අපේ උදාහරණය අනුව මෙයා දෙනවා මෙයාට වැට් එක නේද? මෙයාගෙන් අරගෙන මෙයාට දෙනවා වැට් එක. මෙයා අරයාගෙන් අරගෙන අවසානයේදී රජයට දෙනවා. කොහෙන් හරි අවසානයේදී අවසාන පුරුක තමයි රජයට වැට් බදු මුදල එකතු වෙනවා. හරි. අවසානයේදී මේ වැට් බර අවසාන පාරිභෝගිකයන් විසින් දරා ගන්නවා. කරන්න දෙයක් නෑ ළමයි, ගෙවන්න වෙනවා. නැත්නම් රජයක් පවත්වාගෙන යන්න බෑ. ඒක අවුරුදු ගානක ඉඳන් මේ රටේ අය කරන බද්දක් මේ වැට් බද්ද කියන්නේ. ඒකෙන් තමයි රජය තමන්ගේ වියදම් පවත්වාගෙන යන්නේ. ඒ නිසා මේක අනිවාර්යෙන් අපි රජයට ගෙවන්න ඕන. පැහැදිලි වුණාද? අපි දැන් අභ්‍යාස කිහිපයක් හදමු. එතනදී පොඩ්ඩක් පාඩම් කරගන්න, මතක තියාගන්න අර මං කියපු දිත්ත සටහන් දෙක. එකක් අපි කලින් කතා කරපු විකුණුම් මත වැට් දිත්ත සටහන සහ මෙතනදී අපි කතා කරපු ගැනුම් මත වැට් දිත්ත සටහන. හරි. අපි එහෙනම් පොඩි අභ්‍යාසයක් පටන් ගමු. මේ වැට් සම්බන්ධයෙන් අභ්‍යාසයක් පටන් ගමු. බලන්න අභ්‍යාසය හොඳට ගාන කියවන්න. වැට් සඳහා ලියාපදිංචි වූ වෙළඳ ව්‍යාපාරයක් වන ටෙනිසන්ගේ ව්‍යාපාරය 2018 ජනවාරි මාසයේ සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වෙනවා. 1.2 ඉන්වොයිස් අංක 265 යටතේ බන්දුගෙන් ණයට ගැනුම් 45000යි. 1.7 ඉන්වොයිස් අංක 742 යටතේ සංගීතාගේ ණයට ගැනුම් 70000යි. වෙළඳ වට්ටම තියෙනවා ළමයි 110ක් එතන. ඉන්වොයිස් අංක 439 යටතේ රංජන්ගෙන් ණයට ගැනුම් රුපියල් 50000යි. ඊට 1.20 ඉන්වොයිස් අංක 275 යටතේ දිල්හානිගෙන් ණයට ගැනුම් 48000යි. 1.26 ඉන්වොයිස් අංක 910 යටතේ සංජයගෙන් ණයට ගැනුම් 2000යි. සියලු ගැනුම් වැට් රහිතව දක්වා ඇත කියලා කියනවා. ඒ වගේම වැට් ප්‍රතිශතය 18ක කියලා තියෙනවා. අපිට කියනවා 2018 ජනවාරි මාසය සඳහා ගැනුම් ජර්නලය පිළියෙල කරන්නලු. ඒ වගේම දෙවෙනි කොටසෙන් කියනවා ලෙජර් ගැනුම් පෙන්වන්න. හොඳ ගානක්. පොඩ්ඩක් මේ වැඩේ දැන් පුරුදු වෙමු. right. මේකේ ළමයි ගැනුම් ජර්නලය අපිට පිළියෙල කරන්න තියෙනවා. මෙතන තියෙන ඔක්කොම ණයට ගැනුම්. අපි දන්නවා ණයට ගැනුම් දාන ගැනුම් ජර්නලය තුල අපි අර ඕකේ ආකෘති දෙකක් එනවා ළමයි. අපි කලින් ඉගෙන ගත්තේ වැට් ලියාපදිංචි නොවු ව්‍යාපාරයක සරල ආකෘතියක් ගැනුම් ජර්නලය. දැන් වැට් සඳහා ලියාපදිංචි වූ ව්‍යාපාරයක ආකෘතිය ඊට වැඩිය වෙනස්. බලන්න ඒකේ ආකෘතිය කොහොමද එන්නේ කියලා. දිනය, ඉන්වොයිස් අංකය, ඒක ගැනුම් ජර්නලය නිසා සැපයුම් කරු, වටිනාකම තීරුවක් එනවා. කලින් ගැනුම් ජර්නලයේ උතරින් ආකෘතිය නතර වුණා. දැන් අලුත් තීරුවක් එනවා ළමයි. වැට් කියලා තීරුවක් එනවා. ඊට අමතරව මුළු වටිනාකම කියලා තව තීරුවක් එනවා. එන ලෙජර් පිටුව කියන තීරුව එනවා. අපි උඩින් නම් කරනවා ගැනුම් ජර්නලය කියලා.
ගැනුම් ජර්නලය. මේක රුපියල් වලින් සංකේතවත් කරන්න රුපියල් කියලා දානවා. මේක තමයි අපේ අලුත් ආකෘතිය. ළමයි මේක වැට් ලියාපදිංචි වූ ව්‍යාපාරයක ගැනුම් ජර්නලය. හරි. හරි. අපි යන් අභ්‍යාසයට ළමයි. මුලින්ම තියෙනවා 1.2 ඉන්වොයිස් අංක 265 යටතේ බන්දුගෙන් ණයට ගැනුම් රුපියල් 45000යි. අපි දිනය තීරුවට දිනය දානවා 2018 1.2. එයා ඉන්වොයිස් අංකයක් දීලා තියෙනවා 265. සැපයුම් කරු බන්දු. දැන් මේකේ මේ වටිනාකම තීරුවට එන්නේ ළමයි අපි ඇත්තටම ගන්න භාණ්ඩවල ගැනුම් වටිනාකම. මෙතන අපි ගැනුම් 45000යි. හරි. එයා ගානේ යට කියනවා මේ ගැනුම් දාලා තියෙන වැට් රහිතව කියලා. වැට් රහිත. උතර මොකද කරන්නේ? මේ ගැනුම් මත ළමයි වැට් ගණනය කරලා මේ ගැනුම් වලට වැට් එකතු කරන්න ඕනි. ඒ නිසා තමයි මේ තීරු තුනක් දාලා තියෙන්නේ. එහෙනම් බලන්න මුලින්ම 45000ට වැට් කීයක් තියෙනවද කියලා 118ක් බලන්න කීයද කියලා. 8100ක් එනවා. අන්න වැට් 8100යි. ඊට පස්සේ මුළු වටිනාකම කියන ළමයි මේ ගැනුම් සහ වැට් කියන දෙකේම එකතුව. බලන්න කීයද එන්නේ කියලා. මුළු වටිනාකම 53100යි. 53100. ඔච්චරයි. හරි. ඒ විදිහට අපි ගණතුන් ටික දාගෙන යන් ඉස්සෙල්ලාම මේ දෙවෙනි එකේ කියනවා මේක සම්පූර්ණ කරගන්න 1.7 ඉන්වොයිස් අංක 742 යටතේ සංගීතාගේ ණයට ගැනුම් 70000යි. අන්න ඒකේ වෙළඳ වට්ටමක් තියෙනවා 110යි. කල්පනාවෙන් බලන්න මෙන්න මේක. අපි ගන්නවා ළමයි 70000ක භාණ්ඩ. ඔයා දන්නවා ගැනුම් මත වෙළඳ වට්ටමක් තිබුණොත් අපි මේ වෙළඳ වට්ටම මොනවා කරනවද? ඉවත් කරන්න ඕන. මතක තියාගන්න ඒක. මෙතනදිත් එසේමයි වැට් ලියාපදිංචි වුණා කියලා නැහැ. වෙළඳ වට්ටම් ගිණුම්ගත වන්නේ නැත. එහෙනම් බලන්න ළමයි එතන 110ක් කියන්නේ 70000න් 110ක් බලලා ඒ 110 අඩු කරලා බලන්න ශුද්ධාගය කීයක් එනවද කියලා. එලිම ගන්න පුළුවන් කීයද? ඔව් 63000යි ශුද්ධාගය. අන්න හැම වෙලේම ළමයි ශුද්ධාගය තමයි වටිනාකම තීරුවට යන්නේ. ශුද්ධාගයට තමයි වැට් ගණනය කරන්නේ. මතක තියාගන්න අන්නේ පොයින්ට් එක. හරි. වෙළඳ වට්ටම් තිබුණොත් වෙළඳ වට්ටම ඉවත් කළ පසු ලැබෙන ශුද්ධාගයට තමයි වැට් ගණනය කරන්නේ. හරි. අපි එකක් දාගමු. 2018 1.7 ඉන්වොයිස් අංක 742 ඒ සැපයුම් කරු සංගීතා එතකොට අපිට ආව වටිනාකම ශුද්ධ වටිනාකම 63000යි. දැන් මේකෙන් ශුද්ධ වටිනාකමට බලන්න 118ක් කියන්නේ කීයද කියලා. 63000න් 118ක් කියන්නේ 11340යි. බලන්න වැට් වෙනවා 11340ක්. කැල් කරන්න. එකතු කරන්න මේ දෙක. මුළු වටිනාකම කීයද? 74340යි. බලන්න මේ අගයන් අනිත් අයගේ එනවද කියලා. අඩුපාඩු තියනවා නම් කියන්න. වෙනස් නම් right. ඔය විදිහට දාගෙන යන ළමයි ඊළඟ එක බලන්න. 1.12 ඉන්වොයිස් අංක 439 යටතේ රංජන්ගෙන් ණයට ගැනුම් 50000යි. ඒක ලේසි. 2018 1.12 ඉන්වොයිස් අංක 439 මේ සැපයුම් කරු රංජන්. ඒකේ මුකුත් වෙළඳ වට්ටමක් සඳහන් වෙන්නේ නැහැ ළමයි. ගැනුම් වටිනාකම 50000යි කියලා කියනවා.
එහෙනම් බලන්න 50000න් 118ක් බලලා මුළු වටිනාකම ගන්න. බලන්න 50000න් 118ක් කියන්නේ කීයද කියලා. 9000යි. වැට් 9000යි ළමයි මුළු වටිනාකම 59000යි. බලන්න ඊළඟ එක 1.20 ඉන්වොයිස් අංක 275 යටතේ දිල්හානිගෙන් ණයට කරුණු රුපියල් 48000යි. එතනත් වෙළඳ වට්ටමක් ගැන සඳහනක් වෙන්නේ නැහැ. එදින්ම අපිට දාන්න පුළුවන් 2018 1.20 ඉන්වොයිස් අංක 275 අපේ සැපයුම් කරු දිල්හානි එතන ගැනුම් වටිනාකම 48000ක් තියෙනවා. වෙළඳ වට්ටම් නැහැ. දැන් බලන්න 48000න් 118ක් බලලා ඒක එකතු කරලා දාන්න බලන්න. කීයද 118ක් කියන්නේ? 8640ක් එනවද බලන්න. 8640යි වැට්. හරිද බලන්න. මේ දෙක එකතුව බලන්න. කැල් කරා. 56යි 640යි. 56යි 640ක් එනවා. තව එකක් තියෙනවා නේ 2018 1.26 ඉන්වොයිස් අංක 910 යටතේ සංචයකෙන් ණයට ගැනුම් රුපියල් 60000යි. ඒකෙත් වෙළඳ වට්ටමක් සඳහන් වෙන්නේ නැහැ. 2018 1.26 ඉන්වොයිස් අංක 910 සංජය. එතන තියෙනවා ළමයි ගැනුම් 60000යි. බලන්න 60000කින් 118ක් බලලා එකතු කරන්න බලන්න. 60000න් 118ක් කියන්නේ කීයද? ඔව් 10800යි. 10යි 800යි. එතකොට ඒකට එකතු කරාම එනවා ළමයි මුළු වටිනාකම 70යි 800. කොච්චරයි? ඔන්න ගැනුම් ජනරේ පිරියුම. හරි. ඊළඟ පියවර තමයි ළමයි දැන් ඔයා මෙන්න මේ තීරු සියලුම තීරු වල එකතුන් ටික පහලට ගන්නවා. හරි. ඒ කියන්නේ වටිනාකම වැට් වටිනාකමේ සහ මුළු වටිනාකම කියන සියලුම තීරුම් වල එකතුව පහළට ඔයා ගන්න ඕනේ. බලන්න එකතුන් ටික අරගෙන කීයද එන්නේ කියලා ළමයි. පහළට ගන්න එකතුන් ටික. ළමයි. ඒතර මේ අභ්‍යාසයට අදාළ අපි තීරු තුනේ එකතුන් ටික ගත්තා. ඒ වගේම අපි එකතුන් වලට ලියනවා ළමයි. පොදු ලෙජරේට පිටපත් කරා කියලා එන්නේ එකතුන් ඉස්සරහට ලියන්න. පොදු ලෙජරයට පිටපත් කළා කියලා ලියනවා. right. දැන් අපි බලමු මෙන්න මේ ගැනුම් ජර්නලයේ තොරතුරු ටික කොහොමද පොදු ලෙජරය තුල ගිණුම්ගත කරන්නේ කියලා. අර අපි ඉගෙන ගත්තු දිත්ත සටහන පොඩ්ඩක් මතක් කරගන්න. හරි. තමයි අපට ඕනේ ගිණුම් වර්ග මොනවද බලන්න අපිට ඕනේ ගිණුම් ටික. එකක් අපිට ගැනුම් ගිණුම ඕනේ වෙනවා. ගැනුම් ගිණුම ඕන වෙනවා. ඒ වගේම වැට් ගිණුමක් ඕන වෙනවා. ඒ වගේම ණයහිමි පාලන ගිණුමක් ඕන වෙනවා. මම නම් කර ගන්නවා ළමයි ගිණුම් ටික. අපි ගැනුම් ගිණුමක් නම් කරගමු. ඒ වගේම වැට් ගිණුමක් එක වැට් පාලන ගිණුමක් කියලා කියනවා අපි. අවසානයේදී අපි ණයහිමි පාලන ගිණුමක් නම් කරනවා. හරි. දැනට මම පොදුවේ ණයහිමි පාලන ගිණුමක් ගත්තට අපි ඉදිරියේදී ඉගෙන ගන්නවා උපලෙජරය. එතකොට මේ එක එක පුද්ගලයෝ වෙනුවෙන් එක එක ණයහිමියන් වෙනුවෙන් වෙන වෙනම ගිණුම් තිබෙන ස්ථානය තමයි ළමයි ණයහිමි උපලෙජරය. ඒක අපි ඉදිරියේදී පැහැදිලි කරගමු. දැනට අපිට මෙන්න මේ වැට් ප්‍රශ්න විසඳ ගන්න අවශ්‍ය නිසා මම පොදුවේ ණයහිමි පාලන ගිණුමට දානවා. මෙන්න මේකයි වෙන්නේ. ඔය අපට මතක් කරන්න දිත්ත සටහන.
ගැනුම් මත වැට් දිත්ත සටහන මතක් කරන්න. බලන්න වගේ ටියුට් එකේ. මොකද අපේ දිත්ත සටහන ළමයි. ගැනුම් ගිනුම හර වැට් ගිනුම හර ඒ දෙකේම එකතුව ණය හිමි පාලන ගිනුම දැර. මේ තියෙන ළමයි මගේ ගැනුම් වටිනාකම. මං ගත්තු බහඬවල වටිනාකම. මේක තමයි මං ඇත්තටම ගත්තේ. 266000. එහෙනම් එන්න අපේ ගැනුම් ගිනුමට ගැනුම් ගිනුම හර කරන්න ළමයි. අපි එකතුවක් දාන නිසා මාසේ අන්තිම දවස දාන්න. අපි දාමු 2018 1.31. එතකොට අපි ගැනුම් ගිනුම හර කරනකොට ළමයි හර කරන්නේ මොකක් කියලාද? අපි ණය වෙනවා ණය හිමි පාලන ගිණුම කියලා. අපේ 266000 අපි හර කරනවා ණය හිමි පාලන ගිණුම කියලා 266000. ඔන්න මගේ ගැනුම් වටිනාකම මම හර කරා. ඊට පස්සේ වැට් එක අපි වැට් ගිණුමේ මේ වැට් වටිනාකම මොනවා කරනවද ළමයි? හර කරනවා. හරි. හර කරනවා. ඒ කියන්නේ අපි දැන් මේ වැට් අපි ගන්නකොට අපි ගෙවනවා. එතකොට මට මේක කොහෙන් හරි අය වෙන්න ඕනේ. මට මේ වැට් එක මට අදාළ නැහැ. ඇත්තටම මට අදාළ නැහැ. මම මේක ගෙවන නිසා නේද අර කලින් වගේ මං වෙන කෙනෙකුට ගෙවන නිසා මට කායින් හරි මේක අය වෙන්න ඕන නිසා අපි වැට් ගිණුම හර කරලා තියාගන්නවා. එහෙනම් වැට් ගිණුම හර වෙනවා ළමයි 2018 1.31. ඒකත් අපි හර කරනවා මොකක් කියලාද? ණය හිමි පාලන ගිණුම කියලා. මොකද මම මේකත් ගෙවන්න එපා. ණය හිමියන්ට ණය හිමි පාලන ගිණුම කියලා අපිට එනවා ළමයි 47880ක්. ඔන්න වැට් එකත් මම හර කරා. දැන් මේ මුළු එකතුව සමන්විත වෙන්නේ ළමයි ගැනුම් වටිනාකම සහ වැට් වටිනාකම කියන දෙකේම එකතුවෙන්. මේ දෙකේම එකතුවෙන් මම මේ ගැනුම් මිල සහ මේ වැට් කියන මුදල මම සේරම ණය හිමියට ගෙවන්න ඕන නිසා මම ණය හිමියා බැර කරනවා මේ දෙක එකතුව මුළු එකතුව. ඒ කියන්නේ 313880. මම දිනේ දානවා 2018 1.31. එතකොට මේක බැර වෙනකොට ළමයි මේ ගිණුම් දෙකේම නම් දෙක එන්න ඕනේ. මොකද මේ දෙකේම එකතුව නිසා. ඒ කියන්නේ ගැනුම් ගිණුම සහ වැට් ගිණුම කියලා. ගැනුම් ගිණුම සහ වැට් ගිණුම කියලා මේ දෙකේම එකතුව මම බැර කරනවා ළමයි 313880. මං හිතනවා ඔයාට යම් අදහසක් ගියා කියලා. කටපාඩමෙන් නෙමෙයි. මේකේ අදහසක් ඔලුවට ගන්න. හරි. මම බහන්න ගත්තා 266000ක. ඒ මත වැට් 47880ක් වුණා. මේ දෙකේම වටිනාකම මම අදාළ ණය හිමියට ගෙවන්න ඕන නිසා ණය හිමි පාලන ගිණුම බැර කරා 313880ක්. මම කවදා හරි සල්ලි ගෙවනකොට ණය හිමියට ගෙවන්න ඕන කීයද? 313880ක කියන මුළු එකතුව මම එයාට ගෙවනවා. පස්සේ මම අර ඒ ගෙවපු මුදල් වලින් කොහොමත් මම ගැනුම් වටිනාකම ගෙවන්න ඕන යාට මම එච්චර බහන්න ගත්තා. හැබැයි මේක මට අදාළ නැහැ. මම මේ වැට් එක අවසාන පාරිභෝගිකයාට ඊළඟ කෙනාට මම මේ බහන්න විකුණන ඊළඟ කෙනාට පවරනවා ළමයි. ඔන්නෝක තමයි වැට් ගිණුම් තැබීම. අපි වට කරනවා ගැනුම් මත වැට් ගිණුම් තැබීම කියලා. පැහැදිලිද? හරි. අපි තවත් අභ්‍යාසයකට යන්න ළමයි. හරි ළමයි අපි ළඟට බලමු ණයට විකුණුම් මත වැට් ගිණුම් තැබීමට අදාළ පොඩි අභ්‍යාසයක්. බලන්න නිහාල්ගේ ව්‍යාපාරය වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයේකි. ඒකේ තියෙන 2018 ජනවාරි මාසයේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ කියලා කියනවා. 1.3 ඉන්වොයිස් අංක 221 යටතේ මංජුලට ණයට විකුණුම් 60000යි දුන්නු අට්ටමක් කියනවා 110ක. ඊට 1.5 ඉන්වොයිස් අංක 222 යටතේ තනුජට ණයට විකුණුම් 48000යි. 1.14 ඉන්වොයිස් අංක 223 යටතේ පියාල්ට ණයට විකුණුම් 32000යි. අයිතන 1.19 ඉන්වොයිස් අංක 224 යටතේ නිලූෂට ණයට විකුණුම් 50000යි. එකෙත් වෙළඳ වට්ටම තියෙනවා
10%ක්. අපිට කියන්නේ වැට් ප්‍රතිශතය 18%යි කියලා කියනවා. ඒ වගේම වැට් රහිතව දක්වා ඇත කියලා කියනවා එයා ගාණයට. අපිට කියන්නේ විකුණුම් ජර්නලය පිළිද කර ගනුදෙනු ලෙජරයට පිටපත් කරන්න. එතකොට මේ විකුණුම් ජර්නලයේත් ළමයි අර ආකෘතිය වෙනස් වෙනවා. අපි අර වැට් රහිතව හදපු විකුණුම් ජර්නලයට වඩා අලුතින් තීරු දෙකක් එකතු වෙනවා. දිනය ඉන්වොයිස් අංකය. දැන් මේ කියන්නේ ගනුදෙනුකරු. අපි විකුණන නිසා ගනුදෙනුකරුවා. එයාගේ නම, ඒ වගේම වටිනාකම, වැට් තීරුව සහ මුල් වටිනාකම තීරුව. ගනුදෙනු ජර්නලයට බොහෝ සෙයින් සමානයි, ලොකු වෙනසක් නැහැ. රයිට් අපි ගනුදෙනු ටික දාගෙන යමු ළමයි. මුලින්ම තියෙනවා 1.3 මේ වැට් රහිතව දක්වලා තියෙන වටිනාකම අපි ඔකට වැට් එකතු කරන්න ඕනේ. ඉන්වොයිස් අංක 221 යටතේ මංජුලට ණයට විකුණුම් 60000යි. අන්න එතන තියෙනවා ළමයි දුන් වට්ටමක්, ඒ කියන්නේ සෝරි වෙළඳ වට්ටමක් 10%ක අපි මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් වෙළඳ වට්ටම ඉවත් කරලා සුද්ධ වටිනාකම දාලා සුද්ධ වටිනාකමට තමයි වැට් කරණය කරන්නේ. කලින් වගේම තමයි. අපි දාමු 2018 1.3 ඉන්වොයිස් අංක 221 අපේ ගනුදෙනු කරු ළමයි මංජුල. දැන් ගණනය කරන්න 60000න් 110ක් වැට් ඉවත් කරා. සෝරි වෙළඳ වට්ටම ඉවත් කරා. කීය දෙන්නේ? ඔව් 54000යි. සුද්ධ වටිනාකම එනවා ළමයි 54000ක්. වෙළඳ වට්ටම ඉවත් කළ පසු. මතක තියාගන්න ඒක. හැම වෙලෙම වෙළඳ වට්ටම් ඉවත් කරපු පසු සුද්ධ වටිනාකම දාන්න. දැන් 54000න් 118ක් වැට් බලන්න. කීය දෙන්නේ? ඔව් 9720ක් එනවා වැට්. දැන් මුළු වටිනාකම ගන්න එකතු කරලා 54000ට වැට් එකතු කරන්න කීය දෙන්නේ? 63යි. ඔව් 63යි 720ක් එනවද බලන්න. බලන්න මේ සංඛ්‍යාව ඔයගොල්ලෝ බලලා කැල කරලා දාන්න. ඊළඟට 1.5 ඉන්වොයිස් අංක 222 යටතේ තනූජට ණයට විකුණුම් 48000යි. ඒකේ වෙළඳ වට්ටමක් නෑ ළමයි කෙලින්ම දාන්න පුළුවන්. 18.5 ඉන්වොයිස් අංක 222 මේ ගනුදෙනු කරු තනූජ. ඒකේ තියෙනවා වටිනාකම 48000යි. ගණනය කරන්න බලන්න. වැට් ගණනය කරලා මුළු වටිනාකම ගන්න 118ක්. ඔව්. වැට් වටිනාකම වෙනවා 8640යි. 8640යි. දැන් ගන්න එකතුව. එකතු කරාම එනවා ළමයි කීයද? 56640. 56640. ඊළාට 1.14 ඉන්වොයිස් අංක 223 යටතේ පියල්ට ණයට විකුණුම් 32000යි. ඒකෙත් වෙළඳ වට්ටමක් නැහැ. 2018 1.14 ඉන්වොයිස් අංක 223 පියල්. ඒකේ වටිනාකම දීලා තියෙනවා ළමයි 32000යි. ගණනය කරන්න වැට් සහ මුළු වටිනාකම. බලන්න කීය දෙන්නේ කියලා. ඔව් වැට් අග එනවා 5760ක්ද? 5760යි. එකට එකතු කරන්න මුළු වටිනාකම ගන්න බලන්න. 37යි 760යි. ඊළඟ ගනුදෙනුව 1.19 ඉන්වොයිස් අංක 224 යටතේ නිලූෂට ණයට විකුණුම් 50000යි. අන්න ළමයි එතන වෙළඳ වට්ටමක් තියෙනවා 110ක. වෙළඳ වට්ටමක් තියෙනවා. එහෙනම් ගන්න සුද්ධ වටිනාකම වෙළඳ වට්ටම ඉවත් කරලා 2018 1.19 ඉන්වොයිස් අංක 224 ඒ ගනුදෙනු කරු නිලූෂ එකේ කීයද ළමයි සුද්ධ වටිනාකමෙන් ඒ කියන්නේ විකුණුම් 50000යි 50000න් 10000ක් ඉවත් කරා 45000යි.
ශුද්ධ වටිනාකම 45000යි. ඒකෙන් බලන්න වැට් 118ක් කීයද කියලා. ඔව් එතන එනවා 8000. වැට්ට ගේනවා 8100ක්. ඒ වගේම ගන්න මුළු එකතුව 53යි 100ක් වෙනවානේ. 53යි 100. ඔන්න විකුණුම් ජර්නලය අපි පුරවගෙන ගියා. විකුණුම් ජර්නලයේ මුළු වටිනාකම 1,79,000යි. වැට් මුළු එකතුව 32220යි. මුළු වටිනාකම 2,11,220යි කියලා එකතුව අපි ගත්තා. අර කලින් වගේම ඒකටත් අපි ලියනවා ළමයි පොදු ලෙජරයට පිටපත් කරා කියලා. ලියන්න. පොදු ලෙජරයට පිටපත් කරා. right. ඊළඟට දෙවෙනි කොටස කියනවා අපිට ගිණුම් ගත කරන්න කියලා. මතක් කරගන්න අපේ දිත්තු සටහන විකුණුම් මත ණයට විකුණුම් මත දිත්තු සටහන මොකද්ද ළමයි? ඔව්. විකුණුම් ගිණුම බැර වැට් ගිණුම බැර ඒ සේරගේම එකතුව ණය ගැති පාලන ගිණුම හර. එහෙනම් අපි ගිණුම් ගත කරමු. මේකෙත් අපිට ගිණුම් තුනක් ඕන වෙනවා ළමයි. අපි නම් කරමු ගිණුම් තුන. නම් කරගන්න. අපි නම් කරමු ණය ගැති පාලන ගිණුමක් ඕනි. වැට් ගිණුමක් ඕනි වෙනවා. වැට් පාලන ගිණුමක්. ඒ වගේම විකුණුම් ගිණුමකුත් ඕනි වෙනවා. right. දැන් බලන්න ගිණුම් ගත කරන විදිහ. මම ඇත්තටම විකුණන්නේ කීයක බඩුද? මම ඇත්තටම විකුණන්නේ 1,79,000ක. ඒ කියන්නේ මගේ ආදායම ව්‍යාපාරයේ ආදායම තමයි 1,79,000යි. එහෙනම් අපි විකුණුම් ගිණුම බැර කළ යුත්තේ කීයද? 1,79,000. මම විකුණුම් ගිණුම බැර කරනවා ළමයි 2018 1.31 මොකක් කියලාද? ණය ගැති පාලන ගිණුම කියලා ණයට විකුණුම් නිසා ණය ගැති පාලන ගිණුම කියලා 1,79,000 බැර කරනවා. මේ මගේ ආදායම. මගේ ආදායම. ඒ වගේම මම විකුණුම් මත වැට් දැම්ම ළමයි 32,220ක්. මම මේ 32,220 ණය ගැතියකින් අය කරගන්නවා. මොකද මම මේක ණය ගැතියට දාන්නේ නේ. ණය ගැතියට දානවා. හැබැයි මට මේක අදාළ නෑ. මේ වැට් එක මම ණය ගැතියකින් ගත්තට ළමයි මම මේක රජයට ගෙවන්න ඕනේ. එම නිසා අපි වැට් පාලන ගිණුම බැර කරනවා. මේක ගෙවිය යුතු වියදමක්. වගකීමක්. ඒ නිසා මම අර වැට් වටිනාකම වැට් පාලන ගිණුම බැර කරනවා ළමයි 2018 1.31 ඒකත් අපි ණය ගැතියට ඒ බර දෙන නිසා ණය ගැති පාලන ගිණුම කියලා. අපිට ආව 32220. ණය ගැති පාලන බැර. ඒ වගේම මේ දෙකේම එකතුව මේ විකුණුම් සහ වැට් කියන දෙකේම එකතුව මම කිව්වා මම පවරනවා කාටද? අර ණය ගැතියට. ඊට පස්සේ මේ දෙකේම එකතුව මම ණය ගැතියගේ ඇඟට දානවා. එතකොට අපි ණය ගැති ගිණුම ණය ගැති පාලන ගිණුම හර කරනවා 2018 1.31 මේ ගිණුම් දෙකේම නමින්. ඒ කියන්නේ විකුණුම් ගිණුම සහ වැට් පාලන ගිණුමේ නමින් විකුණුම් ගිණුම සහ වැට් ගිණුම කියලා මේ දෙකේම එකතුව ළමයි අපිට එනවා කීයද? 2,11,200ක් හර කරනවා. දැන් පැහැදිලිද? දැන් බලන්න මම විකුණුවේ ඇත්තටම 1,79,000ක බහන්න. මම විකුණුවේ. හැබැයි මම ණය ගැතියකින් අය කරගන්නවා ළමයි 2,11,200ක්. මම ණය ගැතියකින් අය කරගන්නවා. හරි. හැබැයි මම ඒකෙන් මා ළඟ තියාගන්න 1,79,000යි 32,200 ළමයි මම රජයට ගෙවිය යුතුයි. මම රජයට ගෙවිය යුතුයි. මේක මට අයිති නෑ. පැහැදිලි වුණාද? right. අපිට තව අභ්‍යාස ගොඩක් තියෙනවා හදන්න. අපි මේ අභ්‍යාස ටික ඉවර වෙනකොට ඔයාලට මේ සම්බන්ධයෙන් හොඳ දැනුමක් එයි.
බලමු ඊළඟ අභ්‍යාසය. අනිත් එක තමයි ළමයි මේ මිනිස්සුන්ගේ අදහස් එක්ක ගැටෙන්න යන්න එපා. ඕනම මිනිස්සෙකුට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා. අපේ රට තුල ඕනම මිනිස්සෙකුට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒකට තහනමක් නැහැ. විශේෂයෙන් අපි දකිනවා සෝෂල් මීඩියා තුල සමාජ මාධ්‍යයන් තුල මිනිස්සු Tamanට අවශ්‍ය ඕනෑම අදහසක් ප්‍රකාශ කරනවා. එක දෙයයි තියෙන්නේ ඔය මිනිස්සු දාන අදහස් වලට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. මිනිස්සු අදහස ප්‍රකාශ කරන්නේ තමන්ගේ එක්ස්පීරියන්ස් වලින් ඉඳගෙන. තමන් ලබපු එක්ස්පීරියන්ස්, තමන්ගේ ඇටිටියුඩ්ස්, තමන් දැකපු දේවල්, මුහුණ දීපු දේවල්. ඒ කියන්නේ තමන් එතකොට එයා මේ ෆ්‍රේම් එක අස්සේ ඉඳගෙන අයිඩියා එකක් දානවා. ඒකට ගරු කරමු. ප්‍රශ්නයක් නැහැ. එයාගේ අයිතිය. හැබැයි ඔයා ඒ අදහසට ඔයාගේ අදහස මික්ස් කරන්න ගියොත් අපි කියන්නේ ප්‍රතිචාර දක්වන්න යනවා. එහෙම නැත්නම් ඔයා ඒකට විරුද්ධයි නම් ගැටෙන්න යනවා. ජීවිතේට කරන්න එපා ඒ ගොන් වැඩේ. අනිත් මිනිස්සු කියන දේවල් වලට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ඒවත් එක්ක ගැටෙන්න යන්න එපා. ඕක මම සමාජ මාධ්‍ය තුල සෑහෙන දකිනවා. මිනිස්සු අදහස් ප්‍රකාශ කරනවා හැම වෙලෙම ගැටුම් එකක්සේ. විකාරයක්. මොලේ තියෙනව අනිත් මිනිස්සුන්ගේ අදහස් එක්ක ගැටෙන්න යන්නේ නැහැ ළමයි. තව මිනිස්සෙක්ගේ අදහසකින් වාගේ ජීවිතේට ගන්න දෙයක් තියෙනවා නම් ඒක ගන්න. වාට මොකක් හරි අදහසකින් දෙයක් ගන්න තියෙනවා නම් ගන්න නැත්නම් ගන්න නැතුව ඉන්න නිහඬව. සද්ද නැතුව මොකක් හරි කියන දෙයකින් ගන්න දෙයක් තියෙනවා නම් සද්ද නැතුව එක ගන්න. වාට එපා කියලා හිතෙනවා නම් සද්ද නැතුව කත්තකට වෙන්න. මම අර හැම වෙලෙම කියන්නේ මේ ප්ලැනට් එකෙන් වෙනම ජීවත් වෙන්න. මේ පෘථුවියෙන් උඩට ගිහිල්ලා මේකේ තියෙන ගොම්පාත් දිහා බලාගෙන hina වෙවි ඉන්න. ඒ උඩ හරි සාමකාමී. උඩට ගියාට පස්සේ මේක එක්ක ගැටුම් නැහැ. බැඳීම් නැහැ. වේදනාවක් නැහැ. හැම දෙයක් දිහාම මේ පොඩි hinaවක් දාලා බලائیں. අන්න එතනට තමන්ගේ මානසික මට්ටම හදාගන්න. මේ ඔක්කොම කොම්පාර්ට් එකක් නෙමේකනේ. හරි. නිහඬව මේවට ප්‍රතිචාර දක්වන්නතු ගැටෙන්නේ නැතුව ප්‍රශ්න ඇති කරගන්න නැතුව සාමකාමීව ඉන්න. මේකේ වෙන දේවල් දිහා බලාගෙන. වත් අදහස් ප්‍රකාශ කරන්න. ප්‍රශ්නයක් නැහැ. අපි අදහස් ෂෙයා කරගමු. අපිට පුළුවන් එකම දේ තමයි අපිට අදහස් ෂෙයා කරගන්න පුළුවන්. ගැටෙන්න ඕන අවශ්‍ය නැහැ. තමන්ගේ අත්දැකීම් ෂෙයා කරගන්න පුළුවන්. ඒ වගේම ඇඩ්වයිසස් දෙන්න යන්න එපා මිනිස්සුන්ට. හැදෙන්නේ නැහැ. එහෙම මිනිස්සු අනුන්ගේ ඇඩ්වයිසස් අහලා හැදෙන ලෝකයක් නැහැ. එහෙම හැදෙනවා නම් මේ ලෝකෙ මෙහෙම පවතින්නේ නැහැ. ඒක අප්සෙට්. හරි. ඒ නිසා ඔය ඇඩ්වයිස් දීලා මිනිස්සු හදන්න පුළුවන් නම් ඒ ගොම් පාර්ට් එකත් අයින් කරගන්න. මිනිස්සුන්ට ඇඩ්වයිසස් දෙන්න යන්න එපා. මම අර කියන වගේ ෂෙයා කරගන්න. අදහස් ෂෙයා කරගන්න. තමන්ගේ එක්ස්පීරියන්ස් අනිත් කෙනත් එක්ක ෂෙයා කරගන්න. එයාගේ එක්ස්පීරියන්ස් ඔයා ෂෙයා කරගන්න. ගන්න තියෙන දේ තමන්ට අරගෙන තමන් වෙනස් වෙන්න. මෙහෙම වෙන්න ඕනි දාර්ශනික අදහස් අරව මේවා අනිත් මිනිස්සුන්ගේ ජීවිත ගැන ජජ් කරන්න යන්න එපා. අනිත් මිනිස්සුන්ගේ ජීවිත ගැන ඔයා කොහොමද තීරණය කරන්නේ? මම ඒකත් දකිනවා සමහර වෙලාවට සමාජ මාධ්‍යයන් තුල. තව කෙනෙකුගේ ජීවිතේ ඔයා තව කෙනෙක් විනිශ්චය කරලා තමන් දානවා කියන හැල්ල ඒක වෙන්න බෑ. අනිත් මිනිසුන්ගේ ජීවිත මොකටද මං ජජ් කරන්න යන්නේ? තමන්ගේ පාඩුවේ තමන්ගේ ජීවිතයේ තමන්ගේ ෆ්‍රේම් එක තමන්ගේ දේ හදාගන්න. හැම මිනිස්සයටම ආවේනික ප්‍රශ්න මාලාවක් තියෙනවා. ඔයා කොහොමද ඒක ජජ් කරන්න එපා. හරි ෂෝක් අපි එකතු වෙලා අදහස් ෂෙයා කරගන්නවා. අපි අදහස් ෂෙයා කරගමු. හරි. නිහඬව සද්ද නැතුව තමන්ගේ ගමන යන්න. දාර්ශනිකයෝ වෙන්න පුළුවන් පස්සේ දාර්ශනිකයෝ වෙන්න හදන්න එපා. හරි. අදහස් ෂෙයා කරගන්න.
තමන්ගේ පාඩුවේ තමන්ට ගන්න තියෙන දෙයක් අරගෙන තමන්ගේ ජීවිතේ ගොඩ නගා ගන්න එක තමයි කරන්නේ. ඔයාට එහෙම වාතාවම අවුරුදු 17 18ක් වගේ වෙන්නේ. එතකොට ඔයා තව කල් යනකොට ඔයාට දේවල් තේරෙන්න ගනි. දැම්ම තේරෙන්නේ නැහැ සමහර දේවල්. තව ලොකු වෙනකොට දේවල් තේරෙන්න ගනි. එතකොට දැන් මමත් මේ කියන දේවල් වලින් හැදෙන්න එහෙම නෙමෙයි මම කියන්නේ මම මේ අදහස් මගේ එක්ස්පීරියන්සස් මම ෂෙයා කර ගන්නවා. මම මගේ අදහස් වල දක්වනවා. මම මුළු පන්ති පුරාම කරන්නේ මගේ අදහස් මම දක්වනවා. ඒකෙන් ඔයාට ගන්න තියෙන දේවල් අරගෙන ඔයා මම කියනවා මෙහෙම කරොත් මෙහෙම වෙයි. මෙහෙම කරොත් මෙහෙම මම ඔයාට කියන්නේ නැහැ නේ මෙහෙම වෙන්න මෙහෙම වෙන්න මෙහෙම වෙන්න මෙහෙම වෙන්න කියලා. අන් කියන්නේ මේක කරොත් මේක වෙයි. මේක කරොත් මේක වෙයි. ඔයා තෝරා බේරා ගන්න එක ඔයාගේ වැඩක්. ඔයාගේ වැඩක්. ළමයි අපි 2027 රිවිෂන් පන්ති ආරම්භ වෙනවා අගෝස්තු 24 සඳුදා. ඒ කියන්නේ මේ මාසේ සඳුදා 24 වෙනි සඳුදා උදේ 8ට. උදේ 8 සිට දහවල් 1 දක්වා අපේ පුනරීක්ෂණ පන්ති එහෙම නැත්නම් ගිණුම්කරණයට අදාළ රිවිෂන් ක්ලාසස් ආරම්භ වෙනවා. කැමති අය එකට සම්බන්ධ වෙන්න. අකමැති අය තමන්ට අවශ්‍ය නැහැ කියලා හිතනවා නම් සම්බන්ධ නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන් accounting වලින් අංග සම්පූර්ණයි නම් තමන්ට මේකේ ඒ සාමාර්ථ්‍ය ෂුවර් නම් තමන්ට තියරි ක්ලාස් එකකින් මේකේ ඒක ගොඩ යන්න පුළුවන් කියලා හිතනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ ළමයි පැමිණීම අනිවාර්ය නැහැ. නමුත් තමන්ට මේ පිළිබඳ තවත් අපි මේ කියන්නේ රිවිෂන් එකේදී කරන නැවතත් මුල සිට ගිණුම්කරණය විෂයමාලාව නැවත උගන්වන එක. හරි. හැබැයි ඒකෙදි ගණන් වෙනස් වෙනවා. අපි ගොඩක් වෙලාවට පසුගිය විභාග ප්‍රශ්න ඒ ආශ්‍රයෙන් හැදිච්ච ගණන් තමයි ටියුට් වල තියෙන්නේ. මොකද අපි ටාගට් කරන්නේ 2027 එළවෙන. 2027 උසස් පෙළ ගිණුම්කරණය ප්‍රශ්න පත්‍රය ටාගට් කරලා තමයි මේ රිවිෂන් එක සම්පූර්ණයෙන්ම යන්නේ. ඒතොර රිවිෂන් පන්තිය තුල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම වෙනවා, එක්සෑම් තියෙනවා. නැවත මුල සිට සම්පූර්ණ ගිණුම් කරන පාඩම් මාලාව ආවරණය වෙනවා. ඒ වගේම දරුණු ගණයේ ගණන් එක්ක. ඒක ඔළුව අතක ගා එහෙම හුරතල් කරන්න බැරි මට්ටමේ පන්තියක්. ඒක අපි ටාගට් කරන්නේ 2027 උසස් පෙළ මොන විදිහකට A level paper එක ආවත් ඕන විදිහකට බැට් කරන්න පුළුවන් විදිහට අපි හදනවා යාළුවා. හරි. එතකොට ඒකට සම්බන්ධ වෙන්න අගෝස්තු 24 සඳුදා අපි ඒක පැවැත්වෙනවා.